මගධ රාජධානියට පාලක වූ උතුම් රජෙක් දැන් තනිව නියඟ බිමක සිර කර ඇත. ආදරයද බලවත් භාවයද සියල්ල වෙන් වී ඇත. මගධ රාජධානියේ රාජමාලිගාවේ සංසුන් වූ ගැඹුරු කුටියක නිවන්සේ සැරණි බිසව වාසය කළාය. අලුත් ජීවයක් බාර ගැනීමට සූදානම්ව ඇය තුල තිබුණේ නොකියවිය හැකි දුක්මුසු දොළ දුකකි. බිසවගේ මුහුණේ කිසිම සතුටක් නෑ. මාගේ අතින් වරදක් වුණාද ඇයට? මම දැනගන්න ඕන මේ කාරණාව ඇගේම කටින්. ස්වාමිනී, මට දොළ දුකක් තියෙන්නේ. එය මගේ සිතට වෙදනාකාරී. මට අසායි ඔබේ උරය පලලා ලෙබොන්න. සැබලුනි, වහක් ඇදවනු රජකීය වෛද්‍යවරුන්. බිසවට තිබුණේ අසීමිත ආදරයකි. ඒ ආදරය විශ්වාසයෙන් පිරුණු එකම පිළිවෙතක් තවමත් ඈ වෙත ප්‍රගුණ වන්න. එම නිසායි බිබිසාර රජු රජකීය වෛද්‍යවරුන් වෙත නියෝග කළා. ඔහුගේම උරය පලා ලේ වතුර සමග සකසා බිසවට පානය කළ යුතුයයි කියා. දින සති ගෙවිමත් සමංග මගධ රටේ අලුත් ජ්‍යෙෂ්ඨ කුමාරයෙක් උපන්නා. දවසක් මගධ රාජ්‍යයේ මාලිගාවට පැමිණි දෙවදත්ත හමුදුරුවෝ බිම්බිසාර රජුගේ තරුණ පුත්‍රයා අජාසත්ත කුමාරයා මුණ ගැසුණා. ඒ මොහොතේදී දෙවදත්ත හමුදුරුවෝ අජාසත්ත කුමාරයාට අවවාද කළා පියාගෙන රජකම ඉල්ලන්න කියලා. දිනෙන් දින දෙවදත්ත හිමිගේ වචන අජාසත්තගේ සිතට වැදී ගියා. එසේ රැවටුණු අජාසත්ත කුමාරයා අවසානයේදී තම පිය වූ බිම්බිසාර රජතුමන් සිරගත කළා. अजासत रजतुमा मगध राजधानिये एरी ओतुए दिहा एरी दिन पंगलू कमा पेरादा चले चलो बच चल मजप शूल हरम